ආයුබෝවන් පුතේ සෑම සිළු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් පිළිගන්නවා ඊටාම ආදරයෙන් සෙනෙහසින් ශ්‍රී විෂ්ණු නාග සත්පත්තිනි දේවාලය YouTube නාලිකාවට. ඉතින් අද කතා කරන්න පුතේ නාගපත්තිනි බලය පිළිබඳ. නාගපත්තිනි අම්මාගේ බලය පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එක උතුම් නාගපත්තිනි අම්මාගේ පිහිටක් වරමක් විදිහට බැල්මක් විදිහට කුමන ආකාරයකින් හෝ උතුම් සත්පත්තිනි අම්මගේ නාගපත්තිනි පිහිටක් ලද කෙනෙක් වේනම් ඒ සෑම සියලු දෙනාටම මේ වීඩියෝ එක අහන්න දකින්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතා කරමු පුතේ නාගපත්තිනි බලය කොයි තරම්ද කියලා. උතුම් පත්තිනි මෑණියන්ගේ පුතේ සත්පත්තිනි හා 12 පත්තිනි කියලා අවතාර බෙදෙනවා. මේ අතර ප්‍රබලම අවතාරය තමයි නාගපත්තිනි කියන්නේ. ඇත්තෙම පුතේ නියම නාගපත්තිනි වරන් අවසරයක් ලැබෙන්නේ කෙනෙකුට හරිම කලාතුරකින් තමයි පුතේ ලැබෙන්නේ. මම මේ කතා කරන්නේ අනුවරම් විදියට වරම් දරුවෙකුට ඔබ දන්නවා වරන් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔබ ඒ නැතත් ඔබ යම් දුරට වරම් කියන මාතෘකාව පිළිබඳ යම් දැනීමක් දන්නවා. එතකොට අනුවරමක් සහ අනවරමක් කියන්නේ මොකක්ද කියලා ඔබ දැනගෙන සිටිය යුතුයි. මම මේ කතා කරන්නේ පුතේ වරන් දරුවෙකුට එන්නා වූ ප්‍රධාන අනවරමකට අමතරව නිකුත් වෙන්නා වූ අනුවරම පිළිබඳව නෙවෙයි, ප්‍රධාන අනවරමක් විදියට නාගපත්තිනි වරන් අවසරය ගැනයි මම කතා කරන්නේ. ඉතින් මේක හරියට පුතේ කලුනික වගේ හොයාගන්න හරි අමාරුයි. නමුත් හැබැයි දැන් හැම තැනම පුතේ මේ නයෙක් විදියට නටන එකටයි නේද මේ වරමක් නාග ස්වරූපයෙන් දඟලන දෙයටත් නාගපත්තිනි වරම කියලා දාගෙන හැමෝම කියනවා මේ මට නාගපත්තිනි වරන් කියලා. නාගපත්තිනි මෑණියෝ ඇත්තෙන්ම පුතේ වරමක් නාගපත්තිනි අවසරයක් නියම නාගපත්තිනි අවසරයක් ලැබෙන්නේ කොයි වගේ කෙනෙකුටද, ඒක කොයි වගේද ලැබෙන්නේ කියලා ඔබත් මේ තුලින් අවබෝධයක් ගන්න. මේ නයෙක් වගේ නැටුම් නටන හැමෝටම පුතේ නියම නාගපත්තිනි උතුම් නාගපත්තිනි අම්මාගේ නියම වරන් අවසරය ලැබෙන්නේ නෑ පුතේ. තේරුණාද? නාගපත්තිනි වරන් ලබා දෙන්නේ උන්වහන්සේ ඊටාම සූක්ෂමව. ඒකට කරුණු කීපයක් ඇය හොයලා බලනවා. ඇයගේ ශක්තියින් දීමට සුදුසුද කියලා ඇය බලනවා. පෙර භාවයන් කොයි වගේද කියලා බලනවා. පින් කුසල් වඩන අයෙක්ද කියලා බලනවා. බුදුන්ට ප්‍රමුඛ ස්ථානය දෙන අයෙක්ද කියලා බලනවා. මෙන්න මේ වගේ කරුණු කාරණා හොයලා තමයි පුතේ උන්වහන්සේ උතුම් වූ නාගපත්තිනි අම්මා දරුවෙකුට නියමාකාරයෙන් නාගපත්තිනි වරමක් පිරිනමන්නේ. උන්වහන්සේ ඒ විදියට පුතේ ඒ পদවිය පිරිනමන්නේ උන්වහන්සේ වරම් ස්වභාවය ලබා දෙන්නේ ඒ උන්වහන්සේ තුල තියෙන ප්‍රබලත්වයේ මතමයි. තේරුණාද? ඥාතිය කරහත් පුතේ මේ නාගපත්තිනි වරම එන්න පුළුවන්. උන්වහන්සේගේ පරිවාරයේම කෙනෙකුගෙන්ම පමණයි හැබැයි නියම නාගපත්තිනි වරමක් හිමිවන්නේ. තේරුණාද? මේ උන්වහන්සේගෙන් නාගපත්තිනි වරම ලැබෙන්නා වූ ආකාර දෙකක් තියෙනවා. එකක් උන්වහන්සේගේම පරිවාරයේ කෙනෙකුගෙන් නාගපත්තිනි වරම ඔබට උරුම වෙනවා. තේරුණාද? ඒ තමයි පුතේ එන්නා වූ ඥාති දේවතාවා හරහා. මේ දේවතාවුන් වහන්සේ සංසාරගත කෙනෙක් විය යුතුමයි. මේ භවයේ ඥාතියෙක් නම් වෙන්න බෑ. ඒකට හේතුව තමයි මම ඔබට කලිනුත් වීඩියෝ එක සඳහන් කළා. ඇත්තටම මෙන්න මේ පින්වන්ත වරම්මාලාවලට ප්‍රබල වරම්මාලාවලට ඥාතියෙකුගෙන් වරන් ආවොත් ඒ ඥාතීන් බොහෝ විට පෙර සංසාරගත ඥාතීන්. ඒකට හේතුව තමයි මේ භවයේ අපි දන්න මේ අපිත් එක්ක ඉඳලා මැරෙන ඥාතියෝ
කවදාවත් පුතේ ලොකු කුසල කර්මයක් පින් දහමක් සිදු කරන අය නෙවෙයි. ඉතින් මෙන්න මේ වගේ අය කවදාවත් මේ වගේ උතුම් නාගපත්තිනි කියන මෙන්න මේ ප්‍රබල පතිනියගේ පරිවාරයේ ඉපදෙන්න තරම් මේ අය තුලින් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට මෙන්න මේ අය ඒ ඉපදෙන්නේ නැති නිසා තමයි පුතේ සංසාරගතව ඔබට නාගපත්තිනි වරමක් උරුමනම් මේ ඔබගේ සංසාරයේ මියදිච්ච කෙනෙක් හරහාමයි අනිවාර්යෙන් වෙන්න ඕනේ. කියන්නේ ඔබේ මුතුන් මිත්තන් ඒ අය පෙර සංසාරයේ පින් කටයුතු කරලා කුසල් පූර්ණේ කරලා මේ අන්න එහෙම අවුරුදු දසදහස් ගණනකට කලින් මියදිච්ච කෙනෙක් අනිවාර්යෙන් මේ පරිවාරයේ උන්වහන්සේගේ පරිවාරයේ හරහා හිටියොත් විතරයි පුතේ ඥාති කෙනෙක් කරා නාගපත්තිනි වරම ලැබෙන්නේ. නමුත් මම මේ අද කතා කරන්නේ මේ ඥාති හරහා එන්නා වූ වරම නෙවෙයි. ඔබ දන්නවද නාගලෝකයේ ඉපදිලා ඔබ වෙනුවෙන්ම නාගපතිනිය ඔබටම අවසරයක් දෙනවා. මෙහි තියෙන ප්‍රබලත්වය කාටවත් පුතේ හිතා ගන්නවත් බෑ. උන්වහන්සේගේ අනවරමත්, තෙදවරමත්, බලවරමත් කියන තුන් ආකාරයෙන්ම ලබා දෙනවා වූ මෙන්න මේ වරම් ස්වභාවයට පුතේ තමයි නියම නාගපතිනිය අවසරය කියලා කියන්නේ. උන්වහන්සේ නාගලෝකයේ දිනාගත් කෙනෙක් කියලා සෑම සියලු දෙනාම දන්නවා. එතකොට ඔබත් පෙර සසරේ නාගලොව ඔබත් නාගලෝකයේ සුරුවිරකම් පාපු කෙනෙක් නම් ඔබට ඒ දක්ෂකනුත් උන්වහන්සේගේ විශේෂ හැකියාවනුත් එකට එකතු වෙලා පිහිටන්නා වූ දෙන්නා වූ මෙන්න මේ අවසරය තමයි පුතේ නියම නාගපතිනි අවසරය කියන්නේ. පැහැදිලිද ඔබට? නියම නාගපතිනි අවසරය කියන්නේ. ඉතින් මේ ඥාතියෙක් කරාවා කියලා ප්‍රබලත්වයේ අඩුකමක් ගැන නෙවෙයි මම කියන්නේ. තේරුණාද? මම කිව්වේ උන්වහන්සේ හරහම එන්නා වූ අනවරම, තෙදවරම, බලවරම කියන තුනම උතුම් පත්තිනි මෑණියන්ගෙන් නාගපත්තිනි මෑණියෝ හරහා එනවා නම් පුතේ ඒ වරම ඊටාම ප්‍රබලයි. නාගපතිනි වරන් අවසරයෙන් පුතේ විශේෂ හැකියාවන් තියෙනවා කියලා මම ඔබට කලින් වීඩියෝ එකක සඳහන් කරා. මේ නාගලෝකයේ ඉඳලා එන අයට විශේෂ හැකියාවන් තියෙනවා කියලා. මේ අතර පුතේ නාගපතිනි අවසරයට විශේෂ හැකියාවක් උද්දීපනය වෙනවා විස ඇදීම. ඒ වගේම විස බැඳීම කියන දේ. මේක අර ධනයි ඍණයි වගේ හොඳේ. විස බැඳීම නම් ඇත්තටම අපි කළ යුතු වන්නේ නැහැ නේද? කළ යුතු වන්නේ නැහැ. ඉතින් නමුත් මේ දෙකම පුළුවන් කියන දේ තමයි මම කියන්නේ. නාගලෝකයේ නාග කතකට තියෙන එක විශේෂ හැකියාවක් පුතේ. නාගලෝකයේ ඉපදිච්ච කෙනෙකුට විශේෂ හැකියාවක් තමයි මෙන්න මේ විස ඇදීම කියන දේ. ඉතින් එතකොට ඔබ හිතන්නකෝ මේ නාගපතිනිය ඔබගේ නාග ශක්තියට, ඔබගේ නාග හැකියාවට තව තවත් බලයක් දුන්නහම මේ ශක්තිය ඥාති ශක්තියට වඩා මේක කොතරම් ප්‍රබලද කියලා. ඉතින් උන්වහන්සේ හරහා ඍජුවම සම්බන්ධ වෙන්න හැකියවීම කොයිතරම් වාග්යක්ද කියලා. ඔබ දන්නවද නාගපතිනිය අන් අයට වඩා තදගති පවතිනවා පුතේ. ඍජු තීරණ ගන්නවා. එක එල්ලේ සියල්ලම විසඳනවා. මේ දේවතාවුන් වහන්සේ එක එල්ලේ පුතේ සියල්ලම විසඳන දේවතාවුන් වහන්සේ නමක්. එයි මං එහෙම කියන්නේ. මෙයා දඬුවම් දෙන්නත් පුතේ දෙපාරක් හිතන්නේ නැහැ. ඔබ දන්නවද නාගපතිනියගේ අන තෙද බල ලැබූ දරුවෙකුට යම් අකටයුත්තක් සිදු කළොත් ඔබ හිතන්නකෝ දැන් මගේ වරම් ස්වභාවය වුණත් ඇත්තටම නාගපත්තිනි මෑණියෝ මුල් වෙලා තමයි පුතේ මගේ වරම් ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඇත්තටම මම අත්දැකීමෙන් දන්නවා මගේ දැසට මම මේ දේවල් දැක්කා. නාගපත්තිනි මෑණියන්ගේ මෙන්න මේ වරන් අවසර ලද දරුවන්ට අසාධාරණයක් අකටයුත්තක් යම්කිසි දෙවලකින් උනුත් පුතේ ඇය කිපෙනවා. වරන් දරුවා නෙවෙයි මෙන්න මේ නාගපතිනි මෑණියෝ කිපෙනවා. ඇය ඒ තරම් ඒ දරුවන්ව රකින්නවා. මේ දේවාල වහන තත්ත්වයට පුතේ පත් කරනවා. ඒ දේව ගැතිවරයා හෝ දේව ගැතිවරියව පුතේ අසනීප තත්වයකට පත් කරනවා.
මේ වරමත් වහනවා අන්තිමටම. වරම ඒ දෙවොල හිරවත් ඒ කෙනාගේ වරමේ හිරවත් පුතේ කිසිම జగතෙකුට කිසිම දෙවි කෙනෙකුට කපන්න බෑ. ඒ තරම් මේ අන ඍජුයි. තේරුණාද? මේ නග්ගපත්තිනි මෑණියන්ගේ අන ඍජුයි. ඇය මේ සියල්ල නැතිම කරලා දානවා. හරියටම අර නාග සාපයක් වැදිලා එක පාරට නැතුව මේ සියල්ල නැති වෙලා ගියා වගේ පුතේ. තේරුණාද? හැබැයි ඔබ දන්නවද? ඔබ නාගපතිනි මෑණියන්ගෙන් වරන් අවසරයක් අනවරන් තෙදවරන් බලවරන් ඒ වගේ උතුම් අම්මාගෙන් උතුම් දෙයක් ඊටාම බල සම්පන්න ශක්තිමත් වරම් පදනමක් ඔබට ලැබුවා වගේම ඒක පුතේ උන්වහන්සේ පිරිනැමුවා වගේම ඔබගේ යම් වැරදි මගක ගියොත් වරන් දරුවෙක් විදිහට ඔබත් යම් වැරදි ගමනක ගියොත් ඔබට තේරෙනවා මම මේ කියන වැරදි සම්බන්ධකම් වල පැටලුවොත් අයථා විදියට මුදල් ඉපයුවොත් ඔබ අයථා විදියට අනවශ්‍ය විදියට ඔබගේ වෛරය අන් කෙනෙක්ෙන් පා කරගන්න හැදුවොත් මෙන්න ඔබටත් පුතේ මෙන්න මේ හැන්දෙන්න තමයි උන්වහන්සේ බෙදන්නේ. උන්වහන්සේ බෙදන්නේ මෙන්න මේ හැන්දෙන්න තමයි. උන්වහන්සේගේ වරන් දරුවා කියලා ඔබවත් උන්වහන්සේ අතාරින්නේ නැහැ. ඉතින් ඔබත් ඒ තරම් පරිස්සම් විය යුතු සහ පුදුම කැපකිරීමකින් රඳවාගෙන පවත්වා ගත යුතු හරීම වැදගත් වරම් ශක්තියක් තමයි පුතේ නාගපතිනි අම්මාගෙන් ලබා දෙන්නා වූ නාගපතිනි වරම. ඔබට මම මෙන්න මේ විදිහට කියන්නම්. මෙන්න මේ නර්තනයේ යෙදීම කියන දේ ගැන නම් පුතේ කතා කළ යුතුමයි. නාගයෙක් විලාසයට නැටුවාම හැමෝම හිතනවා මේක නාගපතිනි වරමක් කියලා. නාගපතිනිය දීපු වරමක් කියලා නෑ පුතේ. නාගපතිනියගෙන් ලද වරමක් තුලදී නොසෙල්වී ඉන්නත් පුළුවන්. නාගපතිනි අම්මා ඒ තරම් ප්‍රබලයි. ප්‍රබලත්වයේ අද මයින්නේ පුතේ වරමක නැටුමින් සහ ආරූඪයෙන්. ඒක එහෙම නෙවෙයි. හැබැයි මෙන්න මේ නාගපතිනි වරම නාගපතිනි අවසරය මුල්ම අවස්ථාවේ ලැබෙද්දී නාග ස්වරූපය ඔබට ධනවන්න නිසා මෙන්න මේ බිම පෙරලිලා ඒ නාග ස්වරූපය ඉස්මතු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි ඊට පස්සේ ඔබ ඒ දේ පිළිබඳ දැනුවත් වුණාට පස්සේ ඔබට නැවත ඒ නැටුම් නටන්න අවශ්‍ය නැහැ. තේරුණාද? ඔබට ඒ නැටුම් නටන්න අවශ්‍ය නැහැ. ඔබට නොසෙල්වී ඉන්න හැකියාව තියෙනවා. ඒ තමයි නාගපත්තිනි වරමේ ස්වභාවය. ඇයි මේ? ඒ තරම් පුතේ වැදගත්ම වරමක් තමයි පුතේ නාගපතිනි අම්මගේ වරම. ඇය බොහෝම සුන්දර, බොහෝම නිවුණු, බොහෝම සුදු වර්ණයට කැමති ඉතින් පිවිතුරු අම්මා කෙනෙක්. ඔබ හිතන්නකෝ කිරියම්ම දානයක් දීමට සූදානම් වෙන කෙනෙක් සුදු ඇඳලා සුදු පිරිවටය පොරවලා හිස මනාව පීරලා නේද කිරියම්මෙක් කියන හැඟීම. මේ වයසක කිරියම්මෙක් නෙවෙයි. ඉතින් අර හරිම චාම් අන්න ඒ වගේ තමයි පුතේ නාගපතිනි මෑණියන්ගෙන් ලැබෙන්නා වූ වරම් ස්වභාවය. අනික තමයි පුතේ මේ නාගපතිනි වරම තවත් ගොඩනගා ගන්න නම් භාවනාවට මුල් තැන දිය යුතුමයි. ශිව දෙවියන්ට පහන් ආලෝක කැප කළ යුතුමයි. එයි මේ උතුම් අම්මාට පහන් ආලෝක තියන්න කලින් පුතේ නාගලොවේ පියා තමයි ශිව දේවතා හාමුදුරන් වහන්සේ. ඉතින් උන්වහන්සේට පහන් ආලෝකය කැප කළ යුතුමයි. මොකද නාගලෝකයේ මං කිව්වා මේ උතුම් නාපතිනියගේ වරන් අවසරය හරි විදියට අනවරම තෙදවරම බලවරම ලැබෙන්න නාගලෝකයේ ඉපදිලා කෙනෙකුට තමයි නාගපතිනි අවසරය ලැබෙන්නේ. ඒකත් අනවරම් බලවරම් තෙදවරම් තුනම උන්වහන්සේ ලබා දෙන්නේ කලාතුරකින්. තේරුණාද? කලාතුරකින්. ඉතින් මෙන්න මේ ලබා දුන්නා වූ
පතිනි අවසරය ලබා දුන්නාට ඇය කැමති පුතේ ශිව දෙවියන් උදෙසා තමයි මුල්ම පහන කැප කරන්න කියන්නේ. මොකද උතුම් පතිනි මෑණියෝ පුතේ ශිව භක්තිකයෙක්. ඒක අපි හැමෝම දන්නවා. අනික නාග ලෝකයේ ඉඳලා අපිට ප්‍රදාන අපි ආපු ඉපදිච්ච හිටපු තැන නාග ලෝක. ඉතින් එතකොට එතන ප්‍රධාන නාගයෙන් මෙහෙවන්නේ උතුම් ශිව දෙවි හාමුදුරුවෝ. ඉතින් ඒ නිසා මේ වරම හසුරවා ගැනීමට හරි ආකාරයෙන් ශිව දෙවියන්ට පහන් නාලෝක දැල්විය යුතුයි. මේ ශිව දෙවියන්ට පත්තිනි මෑණියන්ට නාග පත්තිනි මෑණියන්ට ආලෝකයේ තියන්න කලින් උන්වහන්සේ තමයි පුතේ යෝජනා කරන්නේ ශිව දෙවියන්ට පහන තිබිය යුතුයි කලින් කියලා. ඉතින් ඇය කැමති ඇයට කලින් ශිව දෙවියන් වඳිනවට. ඉතින් ඔබට තේරෙනවා මෙන්න මේ පතිනි අම්මගේ මේ උතුම් නාග පතිනි අම්මගේ වරම් ලබන්න ඔබ කොතරම් පින්වන්ත වෙන්න ඕනේද කියලා නේද? ඔබ කොයිතරම් පින්වන්ත වෙන්න ඕනේද කියලා. ඔබට මං අද මෙන්න මේ ගෙනාපු වීඩියෝ එක තුලින් ඔබට මනා වැටහීමක් ලැබෙන්න ඇති නාගපතිනි නියම නාගපතිනි වරම නාගපතිනි වරමේ තෙද බල කොච්චරද කියලා. ඉතින් පුතේ ඊළඟට මම වීඩියෝ එකක් ගේනවා උතුම් නාගපතිනි මෑණියන් මට නිකුත් කළා වූ පණිවිඩයක්. මේ විස්තරය ඔබ දන්නවද කියන්න මම දන්නේ නැහැ. නමුත් මමවත් දැනගෙන හිටියේ නැති කාරණාවක් මට උන්වහන්සේ ලබා දුන්නා. නාගපතිනි අම්මට පූජාවක් කරන්නේ කොහොමද හරි විදියට කියලා. ඉතින් ඔබ ඊළඟ වීඩියෝ එකත් ගේනකම් මග බලාගෙන ඉන්න කියන්න මම දන්නවා. ඉතින් අදට ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකට මම අනිවාර්යෙන් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එක ගේනවා කියලා ඔබ හමුවේ ප්‍රකාශ කරමින් අදට ගිහින් එන්නම් පුතේ. සෑම සියලු දෙනාටම උතුම් නාගම්මාගේත් උතුම් නාගපත්තිනි මෑණියන්ගේත් පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ජීවිතේ සතුටින් පිරේවා. සෑම ප්‍රශ්නයක්ම විසඳේවා. 2026 වසර සෑම සියලු දෙනාගේම දුක්ගිනි නිවෙන්නා වූ වර්ෂයක් බවට පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ. ගිහින් එන්නම්. මම ගලෙන් බිඳුන වැව මන්දිරා මෑණියෝ.